මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දක්වන සංස්කෘතික කොට්ඨාශය, මාධ්‍ය කොට්ඨාශය ඇතුළු අනිකුත් සහායක සේවා කොට්ඨාශවලින් පැමිණි නිලධාරී මහත්මීනි, මාධ්‍යවේදී මහතුරුනි, අනිකුත් ආරාධිත මුත්තනි, ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ට සේවයක් කරපු මීගම කොට්ඨාශයට අයත් ඔබ සියලු දෙනා ඔබගේ ස්ථානයට පැමිණලා මේ ආකාරයේ උත්සවයකට සම්බන්ධ වෙලා ඔබට ඔබ ඇගීමට ලක් කිරීමට මට අවස්ථාවක් ලැබීම ගැන මා සතුටු වෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ පැවැත්ම තියෙන්නේ ඔබ වගේ මහන්සි වෙලා රාජකාරියට එහා ගිය සේවයක් කරන නිලධාරීන් පිරිස නිසා බව මනාව අවබෝධ කරගෙන තිබෙන නිසායි අද දින මේ අවස්ථාවට මා පැමිණියේ. ඒ ඔබට කරන ගෞරවයක් වශයෙන් අපි අපේ රාජකාරිය එක දෙයකට පමණක් සීමා වෙලා නැහැ. අපිට දෛනිකව තිබෙන රාජකාරිය විවිධත්වයෙන් සහිත රාජකාරී. මේ සියල්ල කරන අතර තමයි ඔබ මේ වැටලීම් රාජකාරී, වගේම අනිකුත් අපරාධ විසඳීමේ රාජකාරී, රථවාහන නඩු ලබා ගැනීමේ රාජකාරී, මේ සියල්ල ඔබ සිදු කරන්නේ තමුන්ට වෙත ප්‍රමුඛ රාජකාරීන් සිදු කරන ගම. අපෙන් විය යුතු අනිකුත් රාජකාරීන් විදිහට මේ වැටලීම් කරලා ඔබ මේ ත්‍යාග අද දින ලැබලා තියෙනවා. තර මේ වැටලීම් සඳහා ඔබ ඔබගේ අතිරේක කාලයක්, අතිරේක මහන්සියක් යොදවනවා. අපි දන්නවා මේ රාජකාරී සිදු කිරීමට රටේ වෙනත් ආයතන තිබුණත් නීති විරෝධී මත්පැන් වැටලීම් මේවා සිදු කිරීමට ඒ සඳහාම ස්ථාපිත ආයතන තිබුණත් මහජනතාව මේ සියල්ල බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා පොලිසියෙන්. මේ විතරක් නෙමේ, යම් කිසි නගරයක නගර සභාව කුණු අයින් කරන්න ඔවුන්ගේ වාක්‍යය මුවත් පාරේ කුණු ටිකක් තියෙනවා නම් ඒත් 119 එකක් තමයි එන්නේ. ඒ මොකද කවුරු කොහොම කිව්වත් ඔබ වැනි පොලිස් නිලධාරීන් ගැන මහජනතාව තියෙන විශ්වාසය නිසා මේක පොලිසියට කිව්වොත් තමයි මේ වැඩේ කෙරෙන්නේ. වෙන කොච්චර ආයතන තිබ්බත් ඒක ජනාධිපතිතුමා ඇතුළු රජයත් ඒ අවබෝධය තියෙනවා. නිසා තමයි ක්ලීන් ශ්‍රී ලංකා ඇතුළු හැම වැඩසටහනකම ප්‍රමුඛත්වය පොලිසියට දීලා පොලිසියෙන් ඒ රාජකාරී කොටස ඉෂ්ට කරගන්න කටයුතු කරන්නේ. නිසා ඒ අපි වෙත මහජනතාව තිබු විශ්වාසය අපි තවදුරටත් රැකගෙන අද මෙන්ම ඉදිරියේදීත් කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කිරීමේ පුරෝගාමී රාජකාරියක් තමයි ඔබ සියලු දෙනා සිදු කරලා තියෙන්නේ. මම දැක්කා සමහර නිලධාරීන් ලක්ෂ 2-3 ඉක්මවා ත්‍යාග මුදල් ලබා ගත්තා. සමහර බහුතරයක් ලක්ෂයක 50,000. මේ අවුරුද්දක් අවසන් වෙලා සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන මොහොතේ මෙවැනි ත්‍යාගයක් ලැබලා ඔබ දිරිමත් කරන්න ලැබීම පිළිබඳ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් මා ඉතාම සතුටු වෙනවා. ඔබ සියලු දෙනා මේ රාජකාරී කරන්න මම දන්නවා විශාල කැපකිරීමක් කරා. ලංකාවේ නීති විරෝධී මත්පැන්වත් මත්ද්‍රව්‍යවත් නිකන් තමුන්ගේ අතට ගෙනල්ලා දෙන්නේ නැහැ. ඒ සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය අල්ලනකොට මේ මේකම වගේ කොට්ටාශයක එක දියේ බැහැලා මඩ සහිත වගුරු බිම්වල මේවා ගිහිල්ලා තමයි මේ රාජකාරීන් කරන්නේ. ඉතින් සෑම අතින්ම දුෂ්කර කාර්යයක්. නමුත් අද ඔබට සතුටු වෙන්න පුළුවන් මං හිතන්නේ ඔබ සියලු දෙනාටම ඒ කරපු කාර්යයට ඔබට සාධාරණයක් ඉෂ්ට වුණා මේ අවස්ථාවේ. ඉතින් මම තවදුරටත් ඔබට කියන්නේ
අද මේ කාර්තුවේදී ඔබ මේ ලක්ෂ 3ක මුදලක් ලබා ගත්තා නම් ලක්ෂ 2ක මුදලක් ලබා ගත්තා නම් ඊළඟ කාර්තුවේදී ඊළඟ ත්‍යාග ප්‍රදානෝත්සව වෙනකොට මේට වැඩි මුදලක් ඒ වගේ දෙගුණයක් නැත්නම් ඒ වගේ එකහමාරක් මුදලක් ලබා ගන්න ඔබ උත්සාහ කරන්න. ඒතර ඔබට කිසිම බාධාවක් නැහැ. මේ ප්‍රදේශය තුල කිසිම ස්ථානයක් වැටලීම් කරන්න එපා. මෙන්න මේ ස්ථානයට යන්න එපා. එහෙම කියලා කිසිම බාධාවක් නැහැ. ඕනම තැනකට ඔබ ගිහිල්ලා ඕනම ස්ථානයක් වැටලීම් කරන්න පුළුවන්. ඒ වැටලීම් කරනකොට රාජකාරී වගේම ඒවැ සටහන් දාන ඒවා හරියට පිළිවෙලට කරන්න. මොකද එහෙම කියන්නේ පස්සට නැත්තම් ප්‍රශ්නගත දේවල් වෙන්න පුළුවන්. අපි කය වගේම මනසත් පාවිච්චි කරන්න ඕනේ. මසස විතරක් පාවිච්චි කරොත් අපිට ප්‍රශ්නගත වෙන්න පුළුවන්. මොකද අපි ඔබ දන්නවා හැමතැනම සමාජයේ CCTV තියෙනවා. ඡායාරූපකරණය කරනවා, වීඩියෝ ගත කරනවා. හැම සිදුවීමක්ම මේවා ගැන අවබෝධය තියාගෙන හරිම දේ කරන්න නිලධාරීන් හරියට රාජකාරී කරලා හරියට සටහන් දාන්න හැම විටම කටයුතු කරනවා. මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ මා මිගම කොට්ටාශ භාර නිලධාරී ඇතුළු ඒ සියලුම සංවිධායක මණ්ඩලයේ නිලධාරීන්ටත් මගේ කෘතඥතාවය පිරිනමමින් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට අධීක්ෂණය කරපු බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහත්මයාටත් මගේ සතුට ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාට මේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත තම රාජකාරිය හරියාකාරව නිවැරදිව අවංකව කශේරුකාව කෙලින් තියාගෙන රාජකාරී කරන්න ලැබෙන අලුත් අවුරුද්දක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි.